කොහොමද? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මට වීඩියෝ එකක් කරන්න හම්බුනේ. ඉතින් අද වීඩියෝ එක ඇවිල්ලා පොත් සම්බන්ධ. ඉතින් පහුගිය සැප්තැම්බර් වල තිබ්බා බුක් ෆෙයාර් එක. ඉතින් මාත් ගියා බුක් ෆෙයාර් එකට. ඉතින් මමත් සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්. ඔයාලට පේනවා ඉතින් මගේ පොත් කබඩ් එක. ඉතින් මේ පාර මම බුක් ෆෙයාර් එකට යන්න හම්බුනේ මට එක දවසයි. නැත්නම් මම ගොඩක් වෙලාවට දවස් දෙකක් විතර යනවා. හැබැයි මට මේ පාර යන්න හම්බුනේ එක දවසයි. හැබැයි ඒ ගිහිල්ලා මම පොත් ටිකක් ගත්තා. ඉතින් මට හිතුණා ඒ පොත් මොනවද ගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව බලමු මම මොනවද බුක් ෆෙයාර් එකකින් ගත්ත පොත් කියලා. සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට ගන්නේ novels. මම novels තමයි ගොඩක් වෙලාවට කියවන්නේ. එහෙමම තියෙනවා. මම බෑග් අංගරෙත් නැහැ. මම බොහොම අමාරුවෙන් මේක මෙහෙම තියන් හිටියේ. ඔයාලට මේක පෙන්වන්න නිසා. ඉතින් එහෙනම් අපි එකින් එක අරන් බලමු මම මොනවද ගත්ත පොත් කියලා. හරි මම මුලින්ම ගත්තේ මෙන්න මේක. මේ ඇවිල්ලා ශාරුක් ખાන්. මේක ලව් ස්ටෝරි එකක් නෙමෙයි. මේක යාගේ ස්ටෝරි එක තියෙන්නේ. ඉතින් මාත් ගත්ත මේක. ඊළඟ එක ඇවිල්ලා මෙන්න මේක. මම මේ ඕතකේ පොත් ගොඩක් කියවනවා. යෞවන සමීන්ද්‍ර. ඉතින් මේ පාර මම දැක්කා මේ පොත තියෙනවා. හැබැයි මම කලින් කියවලා තිබ්බේ නෑ. එයාගෙම එතන තවත් පොතක් තිබ්බා. මෙන්න මේක. ඒකෙත් පළවෙනි කොටස දෙවෙනි කොටස එකම පොතේ තියෙන්නේ. හින්දා මම ගත්තා. ඊළඟ පොත ඇවිල්ලා මේක. මේක ඇවිල්ලා ෆයිටර් කියලා. මේක ගොඩක් Facebook එකේ ගියා මේ බුක් එක ගැන. ඉතින් මටත් ආසයි තුර මේක අරන් බලන්න. ඊළඟ එක. මෙන්න මේක. මේකත් ඉතින් ගොඩාක් Facebook එකේ වයිරල් ගිය බුක් එකක්. ඉතින් මටත් හිතුණා මේක අරන් බලන්න. ඊළඟට ගත්තේ මෙන්න මේක. දිලීප ජයකොඩි පරිවර්තනය කරපු මං ඉතාලියේ තනියනා කියන පොත. ඉතින් බලමු මේක කියවලා. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා විදර්ශන ප්‍රකාශන. මේක ඇවිල්ලා ලිහිල් බොත්තම් තමයි මේකේ නම. මේකත් ගත්තා. ඊළඟ මෙන්න මේක. මෙන්න මේ පූස නිසා මම අතරම ගත්තේ. ඒක මට ඒ ඕතවත් හම්බ වුණා. මට සයින් එකකුත් දාලා දුන්නා. මේකත් විදර්ශන ප්‍රකාශනයෙන්ම තමයි. එයාලගෙම මම ගත්ත තව පොතක් තමයි මෙන්න මේක. මෙන්න මේ පොත. ඒක ඇවිල්ලා ශ්‍රීලානි ප්‍රන්දු මහත්මියගේ පොතක්. ගොඩක් ලොකු පොතක්. ඉතින් මම ගත්තා ඒකත් කියවන්න. ඊළඟට මම ගත්තා මෙන්න මේ බොක් එක. මම මේක කොහෙන්ද ගත්තේ කියලා නම් මතක නෑ. ප්‍රේමයෙන් තොර ත්‍රිකෝණය. ඊළඟට තව දෙයක්. විදර්ශනකෙන් පොත් ගත්තාම ඒගොල්ලෝ ෆ්‍රී පොතක් දුන්නා. මෙන්න මේක තමයි මට ෆ්‍රී හම්බ වෙච්ච පොත. ඊට පස්සේ මෙන්න මේක ටොක්සික් මොහන් රාජ්ගේ. ඉතින් මාත් ගත්තා මේක කියවලා බලන්න. ඊට පස්සේ මට හම්බ වුණා මෙන්න මේ පොත් දෙක. මේක තිබ්බේ මේ ෆාස්ට් එකේ බාර්ගේන් ස්ටෝල් වල. ඒක 50% ඩිස්කවුන්ට් දාලා තිබ්බා. ඉතින් මම ගත්තා. මේ තියෙන දෙක. ඊළඟට මෙන්න මේ පොත. මේක ඇවිල්ලා චන්දි කොටිකාරගේ. මම එයාගේ පොත් ගොඩාක් කියවනවා. මේකත් මේ අවුරුද්ද තමයි රිලීස් වෙලා තියෙන්නේ මම හිතන්නේ. ඒකත් ගත්තා. ඊළඟට මම ගන්න හිතාගෙන හිටපු පොතක් තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා සේපාලි මායාදුන්නගේ මහා ඝාතනය කියන පොත. ඉතින් බලමු මේකත් කියවලා. අන්තිම පොත. අන්තිම පොත ඇවිල්ලා මෙන්න මේක නිමාවක නිල්පැය. ඉතින් මේකත් ගොඩක් ආසාවෙන් හිටියේ කියවන්න. ඉතින් ඒකත් මම ගත්තා. ඉතින් ඔය ටික තමයි මම බුක් ෆෙයාර් ගිහිල්ලා මේ පාර ගත්ත පොත් ටික. ටිකක් තියෙනවා. ඉතින් මම අතරම ගිය පාර ගත්ත පොතක් තියෙනවා කියවන්න තාම. ඉතින් එහෙනම් දැන් අනිවාර්යයෙන්ම කියවන්න ගන්න ඕනේ. මොකද තව පොත් ටිකක් එකතු වුණා එකට. ඉතින් ඔයාලා
පොත් කියවනවද? කොහොම මොනවගේ පොත්ද කියවන්නේ? සහ ඔයගොල්ලෝ කියලා තියෙන හොඳම පොත මොකක්ද කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකක් click කරන්න. එහෙනම් ගිහින් එන්න. bye.